කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මං අද ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ස්ටෝ එකට අලුතින් එකතු වුණ අයිටම්ස් කිහිපයක්. ඉතින් ගොඩක් අය ඉල්ලුව රයිස් බාස්කට් එක ඔන්න ආවිල්ලා තියෙනවා. ඉතින් මේකට කිලෝ 5ක් දාන්න පුළුවන් ඔයාට. ඒ වගේම මෙතනින් ඕපන් කරන්න පුළුවන් කප් එකකුත් හම් වෙනවා. ඒ වගේම මේ විදිහට උඩ කොටසෙන් ඕපන් කරලා ඔයාට අවශ්‍ය කරන දේවල් මේකට ගබඩා කරන්න පුළුවන්. ඇත්තටම නිකම් බෑග් වල රයිස් හාල් ගෙනල්ලා තියනවට වැඩිය මේ විදිහට කප් එක දාලා තිබ්බාම හරිම ලස්සනට කිචන් එක පිළිවෙලට තියාගන්න පුළුවන් ඔයාට. ඉතින් හැමදාමත් අපෙන් ප්‍රොඩක්ට්ස් අරගෙන ඔයාලා අපිට දෙන ෆීඩ්බැක් එක හරිම වටිනවා. ඉතින් ඒ වයින් කීපයක් තමයි මම අද වීඩියෝ එකට මේ එකතු කරේ. ඔන්න ඔයාලට ගෙදර ඉඳන්ම ඔයාගේ අයිබ්‍රෝස් දෙක අපල් ලිප් එක හදාගන්න පුළුවන් අයිටම් එකක් තමයි මේ. ඔයා කොහොමද සැලූන් එකට යනවනේ අපල් ලිප් එක අයිබ්‍රෝස් හදාගන්න. ඊට පස්සේ ඔන්න මේන්ටේන් කරන්නවට මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහේ කෑලි දෙකක් මේකට හම්බ වෙනවා. අපල් ලිප් එකට වෙනම, ඒ වගේම අයිබ්‍රෝස් දෙකට වෙනම. කැපේ කියලා බය වෙන දෙයක්වත් නෑ. හරිම සේෆ් විදිහට තමයි ඒක තියෙන්නේ. ඔන්න ආපහු ෂේප් ෆෑන්ස් ඇවිල්ලා තියෙනවා. චූටි බබාලට කෑම හදන අම්මලාට තමයි මේක ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන්නේ. බබාලා කෑම කන්න පටන් ගත්ත අලුත වගේම බබාලා නර්සරි යනකොටත් අපි යාලට ලස්සනට කෑම හදලා දෙනවානේ. ඉතින් ඔන්න ඔයාලට මේ ෆෑන්ස් පාවිච්චි කරලා ඒ කෑම එක තවත් ලස්සන කරලා දෙන්න පුළුවන්. හොඳ ක්වොලිටි නන් ස්ටික් එකකින් තමයි මේ ෆෑන් එක හදලා තියෙන්නේ. ඒක නිසා ඔයාලට ඔන්න බය වෙන්න දෙයක්වත් නෑ. ඔන්න ඔයාට මොනවාරි හොදන වැඩේ පෙරා ගන්න වැඩේ දෙකම එකපාර කරගන්න පුළුවන් අයිටම් එකක් තමයි මේ. ඉතින් හාල් ಜಾති, එළවලු, පරිප්පු ඔය ඕනම දෙයක් අපි හොදලා වතුර බේරෙන්න තියෙනවනේ. ඉතින් මේකෙන් හොදලා ඒකෙම වතුර බේරෙන්න තියන්න පුළුවන් ඔයාට. ඉතින් මේ අයිටම් එක හරිම යූස්ෆුල්. ස්ටොක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම්. මේක ගොඩක් අපෙන් ගත්තා. ඉතින් මේක මෙන්න මේ විදිහට තමයි. මෙන්න මේකේ මේ පැත්තේ ස්ටිකර් එකක් තියෙනවා. මේ ස්ටිකර් එක ගලවලා ඔයාට ටයිල් එකට අලවන්න පුළුවන්. ඉතින් ඔයාගේ බාත්රූම් එකට සින්ක් එක ගාවට මේක ගොඩාක් පර්ෆෙක්ට් අයිටම් එකක්. ඉතින් මෙන්න මේකේ මෙන්න මේ විදිහට තියෙනවා කෑල්ලක්. මෙතන සෝප් එක තියන්න පුළුවන්. එතකොට සෝප් එකේ තියෙන වතුර ටික පල්ලෙහාට මේ එකතු වෙනවා. ඉතින් එකතු වෙන වතුර ටික මෙන්න මෙතනින් ඔයාලට මේ විදිහට අයින් කරන්න පුළුවන්. ඉතින් මේ සෝප් එක ගොඩක් කල් පාවිච්චි කරන්න, ඒ වගේම කෘමි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න ඇත්තටම මේක ගොඩක් හොඳ අයිටම් එකක්. ඉතින් මේක ආවන්න ආපහු රීස්ටොක් කරලා තියෙන්නේ. ඔන්න ගිය සැරේ වෝල් ස්ටිකර්ස් ගෙනාවා. වීඩියෝ එකක් දාන්නත් ඉස්සෙල්ලා ඉවර වුණා. ආපහු ගෙනලා තියෙන්නේ. ඔන්න ඔය කලර්ස් වලින් ඔයාලට ගන්න පුළුවන්. ඔන්න ඔය ඩිසයින් තමයි තියෙන්නේ. මේ හැම එකම දිග මීටර් 5ක් තියෙනවා. එතකොට මේකේ පළල ඒ කියන්නේ දැන් මේක නෝල් ස්ටිකර් එක. එතකොට මේ පැත්තට අඩි 2ක් තියෙනවා. ඔයාලගේ අඩි 2 ටයිල් එක ගාන තමයි මේ පැත්තට තියෙන්නේ. ටික තියෙනවා මීටර් 5ක්. මේ ප්‍රයිස් එකට මේ කලර්ස් වලින් ඔයාට ගන්න පුළුවන් වෝල් ස්ටිකර්ස් අපෙන්. ඉතින් ඉක්මනට ඕඩර් එකක් දාගන්න. මොකද ගිය සැරේත් වීඩියෝ එක කරන්නත් බැරි වුණා. කැටලොග් එකේ තියෙනවද කියලා ගොඩක් අය ගත්තා. ඉතින් ඒක නිසා ඉක්මනට ඕඩර් එකක් දාගන්න වෙයි. අපේ හැමදාම තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි මේක. මේ මොප් එක. ඉතින් අපි සාමාන්‍ය මොප් කරනකොට වතුර එකක් අයහෙට මෙහෙට අරන් යන්න වෙනවනේ. මේක එහෙම වෙන්නේ නැහැ. මොකද මේක බොටල් එකක් තියෙන. ඒකට දාලා අපිට මොප් කරගන්න පුළුවන්. ඔයා පරණ විදිහට හැමදාම ගේ මොප් කරන කෙනෙක් නම් ඔයාට කරන්න තියෙන්නේ එක දවසක් ඔයා වෙනද මොප් කරන විදිහට මොප් කරලා ඊට පස්සේ ඔයාට හැමදාම මොප් කරද්දි මේකෙන් ඔයාට දූවිලි ටික අයින් කරගන්න පුළුවන්. ඉතින් චූටි බබාලා ඉන්න ගෙවල් වලට නිතර ක්ලීන් එකේ තියාගන්න කැමති ගෙවල් වලට මේක ගොඩාක්ම හොඳයි. ඉතින් මේකේ අර යට කොටස ගලවලා ඔයාට හොදන්න පුළුවන්. හොදලා ආපහු පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක හරිම අර වැඩ ලේසි කරන අයිටම් එකක්. මේ තියෙන්නේ මල්ටි ෆන්ක්ෂනල් කුකින් පොට් එකක්. ඉතින් මේක හරිම ප්‍රයෝජනවත් අයිටම් එකක්. ගෙදරක තියෙන්න ඕන දෙයක් වගේ මේකත්. මොකද අපිට ගෑස් නැති වෙලාවට ඉක්මනට උයා ගන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. මේකෙන් සාමාන්‍යයෙන් බත් උයනවා නම් ඔයා ග්‍රෑම් 250ක් විතර තමයි උයා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් හොදි මාළු උයනවා නම් සාමාන්‍යයෙන් 5 දෙනෙක්ට විතර ඇති වෙන්න කරි එකක් හදා ගන්න පුළුවන්. ලිඩ් එක හම්බ වෙනවා. ඒ වගේම තමයි ස්ටීමර් කොටසක් හම්බ වෙනවා. ඒ වගේම මේකේ ඇතුළ කොටස නන් ස්ටික්. ඉතින් ඒක නිසා ඇලෙන්නේ එහෙම නැහැ. ඉව්වාම හොඳට තියෙනවා. අපිට කෑම හදාගන්න හරිම පහසුයි. ගෑස් නැති වෙලාවට ඉක්මනට කෑමක් හදාගන්න වගේම
බෝඩිමක නම් ජීවත් වෙන්නේ තනියම නම් ජීවත් වෙන්නේ ඔයාට භාජන කිහිපයක උයන දේවල් මේ එක භාජනයක උයන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේක හරිම ප්‍රයෝජනවත්. ඉඩක් යන්නෙත් නෑ ලොකුවට. ඉතින් ඒ වගේම චූටි බබාලා ඉන්න අම්මලා බබාලා කෑම පටන් ගත්තාම එයාලට වෙනම කෑම හදනවනේ. ඉතින් අන්න එහෙම කෑම හදන ඔයාටත් මේක හරිම ප්‍රයෝජනවත් අයිටම් එකක්. ඔන්න ලස්සන ස්ටෝරේජ් බොක්ස් දෙකක් තියෙනවා. මේක කලිනුත් අපි ගාව තිබ්බ අයිටම් එකක්. ආපහු රීස්ටොක් කරලා තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මේක තියෙන්නේ. මේකේ හැඩ දෙකක් තමයි තියෙන්නේ. ඉතින් දෙකෙන්ම ඔන්න ඔයාට අපෙන් ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ ෆුඩ් චොපර් එකක්. ඔයාට මේකෙන් ගොඩාක් වැඩ කරගන්න පුළුවන්. ඉතින් මැල්ලුමක් හදන්න ඕන කම්මැලි වෙන දෙයක් නෑ. දැන් කපා ගන්න කිසිම කරදරයක් නෑ මේක තියෙනවා නම්. ඔයාට ඕනම පලා වර්ගයක්, කෙහෙල් මුවන්, පීලුණු, මස් වර්ග එළවලු පළතුරු ඕන දෙයක් පොඩි කැබලි වලට ඔයාට ඕන සයිස් එකෙන් කපා ගන්න මේකෙන් හැකියාව තියෙනවා. ඔන්න මේ අයිටම්ස් ටික තමයි මට ඔයාලට අද පෙන්වන්න උවමනාව තිබ්බේ. මේවට අමතරව අලුත් අයිටම්ස් ගොඩාක් අපේ කැටලොග් එකට මම ඇඩ් කරලා තියෙන්නේ. ඉතින් ඇවිත් බලන්න. ඉතින් අද වීඩියෝ එක ඔයාලා බැලුවට මාව අහගෙන හිටියට ගොඩාක් ස්තුතියි. තවත් දවසක වීඩියෝ එකක් අරන් එන්නම්.